කොහොමද ඉතින් ඔයාලට? අද මං කියන්න යන්නේ තෝරාගත් ධාන්‍ය විශේෂ කීපයක තිබෙන පෝෂක පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳවයි. එහෙනම් රැඳිලා ඉන්න අප සමග. සෝයා බෝංචි කියන්නේ මාංශ පේශීන් වර්ධනය කර ගැනීමට දායක වන ඉමහත් ධාන්‍යයක්. මෙම සෝයා බෝංචි ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 172ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 18.2ක්ද, තන්තු ග්‍රෑම් 6ක ප්‍රමාණයක්ද අන්තර්ගත වෙනවා. අපිට එදිනෙදා ජීවිතයේදී නැතුවම බැරි ආහාරයක් තමයි බත් කියන්නේ. මොකද අපේ රටේ ප්‍රධාන ආහාරයද වෙන නිසා. සුදු බත් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ කැලරි 130ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 2.8ක්ද, තන්තු ග්‍රෑම් 0.4ක්ද අඩංගු වෙනවා. නමුත් ඔබ ආහාරයට ගන්නා බත් වර්ගය අනුව මෙම අගයන් වෙනස් වෙන්න පුළුවන්. අපේ රටේ ගොඩක් අය කැමතිම ආහාරයක් තමයි පරිප්පු කියන්නේ. ගොඩක් අයගේ දෛනික ජීවිතවල ආහාරයට ගන්නා පරිප්පු සුලභ දෙයක්. මේ පරිප්පු ග්‍රෑම් 100ක් තුළ ශක්තිය කිලෝ කැලරි 114ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 9ක්ද, තන්තු ග්‍රෑම් 6.5ක්ද අඩංගු වෙනවා. තවද ඔබ ආහාරයට ගන්නා පරිප්පු වර්ගය අනුව මෙම අගයන් වෙනස් වෙන්න පුළුවන්. ඔබ පුංචි කාලයේ පාසල් යන විට ඔබේ පාසලේ උදේ ආහාරය සඳහා රැගෙන එන්න කියන ප්‍රධාන ආහාරයක් තමයි මේ කව්පි කියන්නේ. මෙම කව්පි ග්‍රෑම් 100ක් තුළ ශක්තිය කිලෝ කැලරි 116ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 7.73ක්ද, තන්තු ග්‍රෑම් 6.55ක්ද අඩංගු වෙනවා. ඔබගේ මතක ශක්තිය වැඩි කර ගැනීම සඳහා මෙම කව්පිවල දායකත්වය ඉමහත් වෙනවා. කඩල කියන්නේ අපි පොඩි කාලයේ සිටම ආහාරයට ගන්නා ප්‍රධාන ධාන්‍ය වර්ගයක්. මේවායේ තියෙන පෝෂක ගැන කිව්වොත් කඩල ග්‍රෑම් 100ක් තුළ ශක්තිය කිලෝ කැලරි 164ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 8.8ක්ද, තන්තු ග්‍රෑම් 7.55ක්ද අන්තර්ගත වෙනවා. මෙම කඩල ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැනි රෝග අවම කරන බවට පිළිගැනීමක්ද තියෙනවා. මම ඉතින් අද ගෙනාවේ ඔබේ ජීවිතයේ ඔබ ගන්නා ධාන්‍ය වර්ග කිහිපයක අඩංගු වන පෝෂක අගයන් පිළිබඳවයි. ඔබ මෙයින් යම් දෙයක් ඉගෙන ගත්තා නම් අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.